Good morning ළමයි. ඔන්න අදත් මම අලුත්ම වීඩියෝ එකක් අරගෙන යන්නේ. අද මම අරගෙන ඉන්නේ ටිකක් වෙනස් විදිහේ වීඩියෝ එකක්. කැම්පස් එකේ මිඩ් එක්සෑම් වලින් පස්සේ ගෙදර ආපු කාලේ දැන් මාසයක් විතර කොයි විදිහටද මම මාසෙ ගත කරේ කියලා පෙන්වන්න තමයි යන්නේ. මගේ පළවෙනි දවස ගත වුණේ මෙන්න මෙහෙමයි. මාස් 3කට විතර කලින් වගා කරපු කුඹුරු දැන් පැහිගෙන යන නිසා සත්තුන්ගෙන් කරදරයි. ඒ නිසා අපිව රකින්න යන්න ඕනේ. ඉතින් ඒ අත්දැකීමත් වෙනස්ම අත්දැකීමක් වුණා. අද අපි තේ වෙනුවට රත්මල් බොන්න තමයි යන්නේ. අම්මා ඒ වැඩේ ඉවර කරනකම් අපි යමුකෝ රවුමක් දාන්න. මට හම්බුණ ලස්සන මල් ටිකක් මම වීඩියෝ කරගත්තා. හැබැයි මම මේ වගේ නම් දන්නේ නැහැ. ඔයගොල්ලන්ට සමහර විට මේ වගේ අත්දැකීම් ඇති. මට මතකයි අපි පුංචි කාලේ අපිට වෙලට ආපහම කරන්න වැඩක් නැති නිසා අල්ලන් සෙල්ලම් කරනවා, නීරවදිගේ දුවනවා. ඒක වෙනස්ම අත්දැකීමක්. දැන් අවුරුදු ගාණක් ගත වෙලා දැන් හිටපු යාළුවෝ වෙනස් වෙලා සමහර යාළුවෝ එක තැන්වල. ඉතින් අපිට මේ වගේ කාලයක් එන්නේ බොහොම කලාතුරකින්. සමහර වෙලාවට පුංචි කාලේ හිටපු යාළුවෝ දැන් ගමේ නෑ. ගමේ ඉන්නේ අපිව දන්නේවත් නැති, අපිත් එක්ක කතා කරලවත් නැති පුංචි ළමයි ටිකක්. ඉතින් සමහර වෙලාවට අපිට පුංචි කාලේට අපව යන්න තියෙනවා නම් කියලා හිතෙන වාර අනන්තයි අප්‍රමාණයි. ඉස්සර අපි ඉස්කෝලේ ගිය ගමේ ඉස්කෝලේට. සමහර දවස්වලට පයින්, සමහර දවස්වලට බයිසිකලේ යාළුවොත් එක්ක අපි රවුම් ගහගා එකමාරට ඉස්කෝලේ යරුණාම පහමාරට විතර ගෙදර ආපු කාලයක් අපිට තිබුණා. මේ තියෙන්නේ මං එදා හවස ගිහින් රැවෙන් කඩාගත්ත නිල් මානෙල් මල්. මම කඩාගෙන ආවේ පොහට්ටු. හැබැයි පහවදා උදේ වෙනකොට ඉරේඩිය වැටෙනකොට මේවා පිපිලා තිබුණා. අපි එදා දවසම පැලේ හිටපු නිසා අපිට නංගි කෑම අරගෙන ආවා. ඔන්න අද දවසේ වැඩ ටික මේ විදිහට ඉවර වෙනවා. රැට ඌරෝ වගේ සත්තුන්ගෙන් වගාවට හානි වෙන නිසා ගිනි මැලයක් ගහලම යන්න ඕනේ. මෙහිට උදේට හරියට පින්න. ඒ කියන්නේ වැස්ස අඩු වෙන කාලෙට උදේට ගොඩක් පින්න වැටෙනවා. මම ගමේ ආවහම ආසම දේ තමයි වැව්මාළු, අගුණකොළ, පරිප්පු එක බත් කන්න. ඔන්න අද උදේ පාන්දරම අපිට වැව්මාළු හම්බ වුණා. මේ තියෙන්නේ අලුත්ම මාළු. අද දවසේ අපිට කරන්න වැඩ ගොඩක් තිබුණා. උදේම මාමණ්ඩිලාගේ ගෙදර යන්න අපි ප්ලෑන් කරගත්තා. ඒ නිසා අම්මා පාන්දර උයනකම් මම පාඩම් කරන්න පටන් ගත්තා. අපි කලින්ම ගියේ අපේ වෙල බලන්න. අපි උදේ 6:30ට විතර වගේ තමයි ගෙදරින් පිටත් වුණේ. මෙහෙට හරිම සීතලයි. මීදුමෙන් පිරීලා කිරි වැදීගෙන එන නිසා මොනරුන්ගෙන් වැලි කුකුල්ලුන්ගෙන් තමයි වගාව පරිස්සම් කරගන්න ඕනේ. අපි වෙල බලලා ඉවර වෙලා මාවණිඩාගේ ගෙදර ගියා. කඩේට ගියා. කඩේදී අපිට පුංචි යාළුවෙක් හම්බ වුණා. ওই විදිහට තමයි අද දවස මගේ ගෙවුනේ. තවත් මේ වගේ වීලොග් එකකින් හමු වෙමු.